සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්නරුවල් අදගින් ඔයාගේ WhatsApp backup එක නැත්තම් ඔයාගේ WhatsApp chat නැවත delete වුණොත් නැවත ලේසියෙන් පාස්වෙන් කොහොමද ඒවා සියල්ලම නැවත රිකවරි කරගන්න කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අද කියන්නේ ඔයාගේ WhatsApp එකේ delete වෙච්ච සියලුම message නැවත ලේසියෙන් පාස්වෙන් රිකවරි කරගන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ මගේ channel අලුත් කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ subscribe button එක click කරාන් පස්සේ මේ දකුණු පැත්තේ එන bell icon එක click කරලා all click කරන්න අමතක කරන්න එපා. එතකොට මම දාන වීඩියෝ ඔයාලකට ඉක්මනින් notification එක මාරෙන් ගෙන්නවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න ඔයා මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. ඔයා මගේ වීඩියෝ එක ෆලෝ කරලා ඒ විදිහටම කරන්න. එතකොට ඔයාගේ නැති වෙච්ච ඩිලීට් වෙච්ච ෆොටෝස් වීඩියෝස් ඩොකියුමන්ට් ඕනම දෙයක් මම අද කියලා දෙන ක්‍රමයේ හරහා ඔයාට WhatsApp එකේ නැවත රිකවරි කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඉතින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. වීඩියෝ හොඳයි නම් like කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම තත්ත්වවල බලන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ ඔන්න මුලින්ම කරන්න ඕන වගේ WhatsApp එකට ඔන්න ඊට පස්සේ ඔයා කරන්න මුලින්ම ඔයා මේ දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරලා මෙන්න මෙතනින් settings වලට යන්න. ඊට පස්සේ ඔයා මේ chats වලට තමයි යන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන තියෙනවා chat backup කියලා. මේ chat backup කියන උඩට මෙන්න මේ විදිහට යන්න. ඔන්න chat backup වලට තමයි ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනින් Gmail එකක් select කරන්න ඕන. ඔයා මම Gmail එක select කරලා තියෙන නිසා මම ඒක select කරන්න යන්නේ. ඔයා මෙතන මේ Google account කියන එක ඇතුලේ Gmail එකක් username password දීලා login වෙන්න. ඊට පස්සේ ඔයා කරන්න මේ backup කියන option එක උඩ touch කරන්න. ඔන්න ඔයාගේ chat ටික backup වෙනවා. ඔයාට මම මේ chat එක backup කරන්න කිය බැරි වෙලා හරි ඔයා අතින් වරදක් වුණොත් ඔයාට තිබ්බ chat සියල්ලම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ chat backup කරලා තිබ්බාම ඔයාගේ තිබ්බ chat එකක්වත් නැති වෙන්නේ නැහැ. ඔයාට ලේසියෙන් password නැවත ඒ ටික ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ backup කරන්න කියලා කිව්වේ. ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ ෆෝන් ස්ටෝරේජ් එකට. ඊට පස්සේ ඔයා යන්න ඕන internal storage එකට මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේකේ WhatsApp කියන folder එක තෝරගන්න ඕන. මම WhatsApp කියන folder එක මෙතනින් තෝරගන්නවා. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ ඔයා මේකෙන් තෝරගන්න මේ databases කියන folder එක තෝරගන්න ඕන. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේකේ සියලුම ෆයිල් ටික මෙන්න මේ විදිහට select කරගන්න ඕල් ෆයිල් ටික. ඊට පස්සේ මේ select කරගෙන මේක අනිවාර්යයෙන්ම copy කරගන්න. copy කරලා වෙනම folder එකට අනිවාර්යයෙන් මේක දාන්න. ඔන්න back ඇවිල්ලා ඔයා මෙතන මේ Android කියන ඇතුළට ගිහිල්ලා මේක folder එකක් හදාගන්න. backup කියලා. ඊට පස්සේ ඒක ඇතුළට මේ ටික අනිවාර්යයෙන්ම paste කරගන්න. මොකද මේ ෆයිල් ටික අනිවාර්යයෙන්ම ඔයාට ඕන වෙනවා. මොකද බැරිලා හරි ඔයා කරද්දි මොකක් හරි වැරද්දක් වුණොත් ඔයාට තියෙන chat එක නැතුව යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා තියෙන chat එක ගන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න මුලින්ම කරන්න ඕන ඔයා මේ කීප ෆෝල්ඩර් එක ඇතුළට ඇවිල්ලා ඔයා මේ ෆයිල් ටික ඔක්කොම copy කරලා වෙනම තැනකට දාගන්න. මම මෙන්න මේ විදිහට ෆයිල් ටික ඔක්කොම වෙනම තැනකට දාගත්තා. දැන් ඔයාගේ තිබ්බ chat කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ වැඩේ සමග මේ chat එකේ මෙන්න මේ වීඩියෝ එක ඒ වගේම මෙන්න මේ එයා යවපු chat එක ඒ වගේ මම යවපු chat එක මේ තුනම මම ඔන්න delete කරනවා. ඔයාලට මේ තුනම මම recovery කරලා පෙන්නන්න තමයි හදන්නේ. ඔන්න මම දැන් මේ තුනම delete කරලා මෙන්න මේ විදිහට ඔන්න ඒ තුනම delete වුණා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම delete කරු chat එක නැවත ලේසියෙන් password recovery කරගන්නේ කොහොමද. ඔන්න ඊට පස්සේ කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ internal storage එක තමයි යන්න ඕන. මම my file වල තියෙන මගේ internal storage එක මම ඒකට යනවා. ඊට පස්සේ මේ internal storage එකට මම යන්න ඕන. ඔයාගේ ෆෝන් එකේ ඇති එක්ක device manager කියලා හරි මොකක් හරි ඔයාගේ ඇති internal storage එකට තමයි කොහොම හරි යන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් storage එකට තමයි කොහොම හරි ඔයා යන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයා WhatsApp කියන folder එක තෝරගන්න ඕන. මම WhatsApp කියන folder එක මෙන්න මෙතනින් තෝරගන්නවා. ඔන්න මම WhatsApp කියන folder එක මෙන්න මෙතන තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන ෆයිල් ගොඩක් මෙතන පෙන්නනවා.
ඔන්නෝකම යන්න ඕන මේ ඩේටාබේසස් කියන ෆයිල් එක ඇතුළට. ඔන්න මම මේ ඩේටාබේසස් කියන ෆයිල් එක ඇතුළට මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයාලට ෆයිල් ගොඩාක් පෙන්නයි. බලන්න අවසාන බැකප් එක තියෙන්නේ කීයටද කියලා. ඔන්න මගේ බැකප් එක පේනවා ඔයාලට 5:31කට තමයි තියෙන්නේ. තව ඊට ඉස්සෙල්ලා ෆයිල් එකක් ඇති බලමු අපි කීයටද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පේන මෙතන 5:29 ට තියෙන බැකප් එක. ඔයා කරන්න ඕන මෙන්න මේ අවසානට තියෙන මෙන්න මේ ෆයිල් එක මෙන්න මේ ෆයිල් එක අවසානට ඔයාලට පේන අවසාන තියෙන ෆයිල් එක අන්නේ ෆයිල් එක විදිහට මේ 5:29 තියෙන ටයිම් එක 5:29 තියෙන ෆයිල් එක රීනේම් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට ඕන chat එක අපි හිතමු 2029 23 12:30 තමයි ඔයා chat එක delete කරේ. ඔයාලට දැන් එතකොට අනිවාර්යෙන් chat එක ගන්න නම් ඔයා 30 වෙනිදා ඔයා delete කරපු ටයිම් එකත් එක්ක ඊට පස්සේ තියෙන මේ ෆයිල් එක නැතුව ඉස්සරින් තියෙන කියන්නේ 30 වෙනිදා අපි තුමු 10 delete කරා කියලා. ඒතකොට 30 වෙනිදා උදේ 10 delete කරා නම් උදේ 10ට ඉස්සෙල්ලා තියෙනවා ෆයිල් එකක්. අපි තුමු උදේ 9ට තියෙනවා කියලා. අන්න ඒ ෆයිල් එක තමයි මේක මේ විදිහට රීනේම් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දවසේ තමා තීරණය කරන්න ඉස්සෙල්ලා අපි තුමු ඔයා ඩීලීට් කරපු දිනෙත් එක තමයි මේක වෙනස් වෙන්නේ. ඒ දිනේ තියෙන එක තමයි අනිවාර්යයෙන් මෙතන රීනේම් කරගන්න ඕනේ. නැතුව මේ ඊට ඉස්සෙල්ලා තියෙන ෆයිල් එක රීනේම් කරාට ඔයාට දෙසැම්බර් මාසේ නැත්තම් වෙන මාසවල තියෙන chat ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාට අවශ්‍ය දිනේට ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාට ඕන නම් අපි තුමු දෙසැම්බර් මාසේ තිබ්බ chat එක තමයි ගන්න ඕනේ කියලා. එතකොට ඔයා මේක මීට ඉස්සෙල්ලා තිබ්බ chat එක රීනේම් කරා කියලා ඔයාට ඒ ෆයිල් ගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට chat ගන්න ඕන ඩේට් එකත් එක්ක ඒ වෙලාවත් එක්ක ඔයා අනිවාර්යෙන් ඊට ඉස්සරින් තියෙන ෆයිල් එක තමයි රීනේම් කරගන්න ඕනේ. ඒ කියන්නේ උදේ 10ට තිබ්බා නම් දෙසැම්බර් 30 ඔයා ඩිලීට් කරලා ඉවරුනේ ඔයා උදේ 10ට නම් ඔයා රීනේම් කරගන්න උදේ 10ට ඉස්සරින් තියෙන ෆයිල් එකක් මෙන්න මේ විදිහට අන්නේ ෆයිල් එක. ඔන්න මම දැන් මේක රීනේම් කරගන්නවා. මම මේක ඉස්සරහට බෑකප් කියලා දාගන්නවා. ඊට පස්සේ මේ රීනේම් කියන බටන් එක ප්‍රෙස් කරනවා. දැන් ඔන්න ඒක රීනේම් වුණා. දැන් මම කරගන්නේ මෙන්න මෙතන තියෙනවා 5:29 chat එක. ඒක මම රීනේම් කරගන්නවා. අර ෆයිල් එක තිබ්බ විදිහට මේ date එක ඉවත් කරගන්නවා. මේක මේ විදිහට රීනේම් කරගන්නවා. ඔන්න ඒ ෆයිල් එක පල්ලෙහාට ඔයාලට පේනවා මෙතන තිබ්බ දැනට ආවා ඒ විදිහට රීනේම් වෙලා. ඔන්න ඊට පස්සේ දැන් තමයි ඔයා කරන්න ඕන ඔයා යන ෆෝන් එකේ settings වලට. මම මෙතනින් ඉවත් වෙලා මගේ ෆෝන් එකේ settings වලට යනවා. ඊට පස්සේ ඔයා මෙතනින් apps වලට යන්න. apps වලට ගියා මෙතනින් WhatsApp තෝරගන්න. ඔන්න මෙතන WhatsApp තෝරගෙන මේ storage වලට යන්න. storage වලට ගිහලා මේ clear data කියන එක ටච් කරන්න ඕන. මම clear data කියන එක මෙන්න විදිහට ටච් කරනවා. ඊට පස්සේ okay දෙනවා. ඔන්න clear වුණා. ඔන්න ඊට පස්සේ නැවත WhatsApp හදාගන්න යන්න. මේ agreement continue දීලා මෙතනින් number එක ගලම WhatsApp එක හදා ගන්නවා. verify another way කියන උඩ ටච් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ send SMS කියන උඩ ටච් කරනවා. ඊට පස්සේ මෙතන backup එක restore දෙනවා මම. ඊට පස්සේ next කියන උඩ ටච් කරනවා. සමනම දීලා next දෙනවා. ඊට පස්සේ skip කියන උඩ ටච් කරනවා. මේ skip කියන උඩ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට වගේ delete කරපු සියලුම chat ඔයාට ලේසියෙන් පහසුවෙන් හරියට මේ ස්ටෙප් ටික follow කරොත් ඔයාට නැවත recovery කරගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක මැදින් අගින් බලලා ඔයා recovery කරගන්න බැරි වුණා කියලා කියන්න එපා. අනිවාර්යයෙන්ම step by step හරියට කරන්න. මම කිව්ව ටික හරියට කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ලේසියෙන් පහසුවෙන් ඔයාගේ WhatsApp delete වෙච්ච message සියල්ල නැවත recovery කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ ඔයාට වැදගත් වෙන අලුත් වීඩියෝ කරන් එන්න ගිහින්